ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාට කියන්නේ මෙන්න මේ වගේ ෆොටෝස් හදන විදිය. වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න මේක හදන සුපිරි ප්‍රොම්ප්ට් එකක් මම ඔයාට දෙනවා. ඉතින් මේ වැඩේට ඕන කරන්නේ chat GPT app එක. ඔයා දැන් මේ වෙනකොටත් දන්නවා chat GPT එකේ වැඩ කරන විදිය. ඉතින් මෙන්න මේ විදිහට chat GPT app එක ඇතුළට යන්න. පළවෙනි පියවර විදියට app එක ඇතුළට ගියාට පස්සේ පල්ලෙහා තියෙන ප්ලස් මාක් එකට යන්න. ප්ලස් මාක් එකෙන් පුළුවන් ඔයාගේ කැමරාව, ඔයාගේ ෆොටෝ ගැලරි එක, ෆයිල්ස් වගේ දේවල් ඕපන් කරගන්න. ඔයාට හදන්න ඕන කරන ෆොටෝ එක මෙන්න මේ විදිහට ප්ලස් මාක් එකට ගිහලා තෝරගන්න. ඉතින් මම මෙන්න මේ ෆොටෝ එක තෝරගන්නවා. මම මේක නිර්මාණය කරගත්තේ AI වලින්. ඉතින් මේ ෆොටෝ එක තෝරගත්තට පස්සේ මම ළඟ තියෙනවා ප්‍රොම්ප්ට් එකක් මේකට අදාළ කරන. මම ඒක මෙතෙන්ට කොපි පේස්ට් කරගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙන ඊතලයේ ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට chat GPT එක විසින් මේ ඉමේජ් එක ක්‍රියේට් කරන ගමන් තමයි මේ වෙලාවේ තියෙන්නේ. අපි බලමු කොයි වගේද වෙන්නේ කියලා වැඩේ. ඉතින් මම නැවතත් පියවර ටික කියන්නම්. chat GPT එකට යන්න. ඔයාට අවශ්‍ය කරන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න ප්ලස් මාක් එකට ගිහිලා ඊළඟට මම ඔයාට දෙන ප්‍රොම්ප්ට් එක කොපි පේස්ට් කරගන්න. ඊළඟට ඉතින් මෙන්න අලුත් නිර්මාණය අපිට ලැබුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි chat GPT එක මේ ෆොටෝ එක අපිට නිර්මාණය කරලා දෙන්නේ. ඉතින් මේකට කියන්නේ AI fashion lookbook කියලා. ඉතින් විවිධාකාර විදියට අපිව නිර්මාණය කරලා දෙනවා. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ඔයා ලබා දුන්නාට පස්සේ මේ ප්‍රොම්ප්ට් එකෙන් පුළුවන් ඔයාට විවිධ ෆැෂන් 8කට ඔයාව නිර්මාණය කරගන්න, ඔයාගේ ෆොටෝස් නිර්මාණය කරගන්න මේ ප්‍රොම්ප්ට් එක ලබා දුන්නාට පස්සේ ඉතින් try කරන්න දැන්ම මම description එකේ දාලා තියෙනවා ප්‍රොම්ප්ට් එක copy paste කරලා අරගන්න. යන්න chat GPT එකට try කරලා බලන්න. අපිව subscribe කරන්න. ජය වේවා.